කොස්මටික්ස් රටන්ගේ YouTube channel. ගොඩක් වෙලාවට අපේ ස්කින් එකේ බැරියර් එක ඩැමේජ් වෙන එක ගොඩක් දෙනෙක් අතර දක්නට පුළුවන්. ගොඩක් වෙලාවට අපේ ස්කින් එකේ බැරියර් එක ඩැමේජ් වුණාම කොහොමද හරියටම හොයාගන්නේ? මොනවාද ගති ලක්ෂණ ස්කින් බැරියර් එක ඩැමේජ් කියලා අපි හරියටම හඳුනා ගන්න. සහ මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වුණාම අපිට ඒක රිකවර් කරගන්න, යථා තත්ත්වයට පත් කරගන්න හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවද කියන දේ ගොඩක් වෙලාවට අපේ පාරිභෝගිකයින් අපෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් ඔයගොල්ලන් කවුරුත් දන්න බ්‍රෑන්ඩ් එකක් තමයි The Ordinary කියලා කියන්නේ. The Ordinary බ්‍රෑන්ඩ් එකේ එන ප්‍රොඩක්ට් එකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඔයාගේ ස්කින් බැරියර් එක මං හිතන්නේ ගොඩක් දෙනෙක්ගේ ස්කින් බැරියර් එක ගොඩක් හේතු නිසා ඩැමේජ් වෙන්න පුළුවන්. අපි කතා කරමු කොහොමද ඩැමේජ් වෙන්න පුළුවන්, කොහොමද ඔයගොල්ලන් මේ දේවල් වලින් වැළකීලා ඉන්නේ වගේ දේවල් ගැන. ඉතින් ඊට කලින් ඔයගොල්ලන් අපේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න පුළුවන් bell icon එක click කරලා තියාගත්තොත්. අපේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන එකෙන් මං හිතන්නේ ගොඩක් වෙලාවට අවලස්සන පෙනුමක් තමයි අපිට ඇති කරන්නේ. මොකද මේ ස්කින් බැරියර් එක කියලා කියන්නේ අපේ මේ උඩින් කෙනෙකුට අපේ පේන මේ සම අපේ මේ උඩු හැම කිව්වොතින් හරි. එතකොට ගොඩක් වෙලාවට විවිධ හේතු නිසා අපේ ස්කින් එක අවලස්සන කරන්න, ඩල් ලුක් එකක් ගන්න, ඩාර්ක් වෙන්න, පිම්පල්ස් එන්න, ඇක්නි එන්න, ඩ්‍රයි වෙන්න, මේ වගේ ගොඩාක් දේවල් වලට හේතුවක් වෙන්නේ මේ අපේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන එක නිසා. ඉතින් ගොඩක් වෙලාවට මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන් ස්ට්‍රෝං කෙමිකල්ස් තියෙන, ඇල්කොහොල් තියෙන කොස්මැටික් ප්‍රොඩක්ට්ස් අපි යූස් කරනකොට. තවත් විදිහකින් ගත්තොත් මේ වෙදර් එක චේන්ජ් වෙනකොට ගොඩක් වෙලාවට ඒ කියන්නේ සමහරලාට සීතල කාලගුණයක් වෙන්න පුළුවන්, නැත්නම් ටිකක් රස්නේ කාලගුණයක් වෙන්න පුළුවන්. එතකොට සමහරලාට ඩීහයිඩ්‍රේට් වෙන්න එහෙම බලනවා ස්කින් එක. අපේ ශරීරයම ඩීහයිඩ්‍රේට් වෙන්න බලන. එතකොට ඒක බලපාන්නේ අපේ සමට. විශේෂයෙන් මේ අපේ තියෙන මේ තව කෙනෙකුට පේන අපේ මේ උඩුහම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා මේ උඩම තියෙන දේ එක ස්ටාර්ටම් කෝනියම් කියලා. සහ එතනිනුත් උඩ අපේ මේ අපිට තව කෙනෙක්ට පේන සම. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී සහ ගොඩක් වෙලාට UV එක්ස්පෝස් එකකදී කියන්නේ අපි ගොඩක් වෙලාට අවුවට යනකොට හිරු එළිය නිසා අපේ සම දුර්වර්ණ වෙනවා. එතකොට මේ අනවශ්‍ය හිරු රශ්මියෙන් අපේ සම ඩැමේජ් වෙන සන්බර්න්ස් වගේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් හේතු නිසා අපේ මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වීමේ හැකියාවක් තියෙනවා. තවත් හේතුවක් තමයි දැන් ගොඩක් කෙමිකල් එක්ස්ෆොලියේටර්ස් යූස් කරනවානේ ගොඩක් දෙනෙක්. එතකොට මේ අධික විදියට කෙමිකල් එක්ස්ෆොලියේටර්ස් වලින් මේ අපේ සම එක්ස්ෆොලියේට් වෙනකොටත් මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට අපේ ස්කින් එක ගොඩාක් ඩල් වෙනවා, ඩාර්ක් වෙනවා. මේ අඳුරු ස්වභාවයක් තමයි ගන්නෙ. ඉතින් අපි බලමු කොහොමද අපේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා කියලා අපි හඳුනගන්නේ කියලා මුලින්ම ඒ ප්‍රොඩක්ට් එක ගැන කතා කරන්න කලින්. ඔව්, අපි කොහොමද අපේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා කියලා හඳුනගන්නේ කියලා බලමු. විශේෂයෙන්ම අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. තවත් විදිහට මේ සොරයිසිස්, එක්සිමා වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තවත් ආකාරයකින් ගත්තොත් සම රතු වෙනවා, ඉරිටේෂන්ස් වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම සම අධික ලෙස සංවේදී වෙනවා, ඇක්නි තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම තමයි බැක්ටීරියා ආසාත්මිකතාවයන්, වයිරල් ඉන්ෆෙක්ෂන්, ඒ වගේම ඩිස්කලරේෂන් තත්ත්වයන්, ඒ වගේම සමේ ඉලාස්ටිසිටි එක අඩු වෙනවා වගේ තත්ත්වයන් වලට මූණ දෙන්න වෙනවා මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න හේතු තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. ඒ කියන්නේ ලක්ෂණ කොහොමද අපි හඳුනගන්නේ කියලා. දැන් අපි බලමු මොකද්ද ඕගොල්ලන්ට මේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් මම මේ කියපු ලක්ෂණත් එක්ක ඔයාට පුළුවන් යන්න The Ordinary බ්‍රෑන්ඩ් එකේ එන ඉතාමත්ම හොඳ සීරම් එකක් තමයි මේ Soothing and Barrier Support සීරම් එක කියලා කියන්නේ. මේක ඉතාමත්ම හොඳ සීරම් එකක්. විශේෂයෙන් කියන්න ඕනේ මේකේ අන්තර්ගත කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් නිසාම ඔයාගේ ස්කින් එකේ බැරියර් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට සති 3-4ක් වගේ කාලයක් ඇතුළත ස්කින් බැරියර් එක ආයෙත් රිකවර් කරගන්න ඔයාගේ තියෙන ඔයාගේ සම නැවත හොඳට ප්‍රකෘතිමත් කරලා හොඳ කම්ප්ලෙක්ෂන් එකක්, ඒ වගේම අන්ඊවන් ස්කින් ටෝන් එකක්
අනිවන් ස්කින් ටෝන එකක් තියෙන කෙනෙක් නොවට හොඳ ඊවන් ස්කින් කල එකක් ගන්න ඊවන් ස්කින් ටෝන එකක් ගන්න ඉතාමත්ම හොඳ ප්‍රඩක්් එකක් තමයි මේ සූටීනන් බැරිය සපෝට් සීරම් එක. අපි බලමු මේක අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන් සහ කොහොමද ඔයාට බෙනිෆිට්ස් ලැබෙන මොන වගේ බෙනිෆිට්ස්ද මේ ප්‍රඩක්් එකින් ලැබෙන්නේ කියලා. මෙහි අන්තර්ගත වෙලා තියෙන සෙන්ටලා එක්ස්ට්‍රක්ට් ඒ වගේම හයිඩ්‍රොනික් ඇසිඩ්, බිසබෝල්, විටමින් B12 ඒ වගේම සූතින් කම්ප්ලෙක්ස් මගින් ඔයගොල්ලන්ගේ සම හොඳින් පවත්වාගෙන යන්නත් ඔයාගේ සමයේ නැති වෙලා ගිය තෙතමනයක් හොඳින් පවත්වාගෙන යන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ සෙරමයිඩ්ස් මේ අන්තර්ගත වෙලා තියෙනවා. සෙරමයිඩ්ස් කියලා කියන්නේ අපේ සමේ කියන්නේ සමගත්තොතින් සම වර්ග කීපයක් තියෙනවානේ. එතකොට විශේෂයෙන් නෝමල් ස්කින් එකක් වෙන්න පුළුවන්, ඔයිලි වෙන්න පුළුවන්, ඩ්‍රයි වෙන්න පුළුවන්, කොම්බිනේෂන්, සෙන්සිටිව් මේ වගේ ඕනම ස්කින් ටයිප් එකකට විශේෂ මේ ස්කින් ටයිප්ස් වල තියෙන තෙතමනය හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරනම දෙයක් තමයි මේ සෙරමයිඩ්ස් කියලා කියන්නේ. එතකොට සෙරමයිඩ්ස් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ සමේ නැතිවෙච්ච පැහැය නැවත ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ PV ඇසට පෙනෙන ඩැමේජස් තියෙනවා නම් ස්කින් එකේ, ස්කින් බැරියර් එකේ ඒ දේවල් රිකව කරගන්නත් හොඳ ඊවන් කම්ප්ලෙක්ෂන් එකක් වගේ ස්කින් එකට ලබා ගන්න, ලස්සන ස්කින් ටෝන් එකක් ලබා ගන්න ඔයාට හැකියාවක් තියෙනවා මේ බැරි සපෝට් සීරම් එකේ. විශේෂයෙන් කියනෝනේ ඔයා මොනහරි ස්ට්‍රෝන් එක්ස්වොලියේට් එකක් යස් කරලා නම් වාගේ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙන්නේ ඔයාට පුළුවන් වාගේ ස්කින් එක ඩැමේජ් වෙච්ච එක රිකව කරගන්න මෙන්න මේ බැරි සපෝට් සීරම් එකෙන්. ඉතින් මේක ඕනෑම ස්කින් ටයිප් එකකට යස් කරන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම සෙන්සිටිව් ස්කින් එකකටත් මේක යස් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක යස් කරන විදිය ගැන කතා කරෝති මේක ඩේ නයිට් දෙකටම යස් කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ ඔයා ඩේ ටයිම් යස් කරනවා නම් අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් ඇප්ලයි කරන්න ඕන. ඒක මතක තියාගන්න. සහ ඔයාට නයිට් ටයිම් යස් කරනවා නම් මේකෙන් පස්සේ මොයිස්චරයිසර් එකකට ක්‍රීම් එකකට යන්න පුළුවන්. ඉතින් ඔයාගේ ස්කින් එකේ තියෙන මම අර කිව්වා වගේ ඩැමේජ් වෙච්ච ඔයාගේ ස්කින් එක රිකව කරගන්න ඔයාගේ ස්කින් එකේ බැරියර් එක හොඳින් පවත්වාගෙන යන්න සපෝට් එකක් වෙනවා මේ සීරම් එක. සහ ඔයාට රේඩියන්ට් ලස්සන රේඩියන්ට් කම්ප්ලෙක්ෂන් එකක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රොඩක්ට් එක ගැන ගොඩක් දෙනෙක් අපෙන් ඇහුවා මොනවාද හම්බ වෙන බෙනිෆිට්ස් කියලා. ඉතින් හැම කෙනෙක්ටම තියෙන ගැටලුවක් කියලා මම දන්නවා මේ ඇක්නි තත්ත්වයන් නැති වෙන එක සහ විශේෂයෙන්ම මේ සමේ විවිධ පළුදු වීම නැති වෙලා තියෙනවා. ප්‍රොඩක්ට්ස් වලින් වෙන්න පුළුවන්. අර මං කිව්වා වගේ කෙමිකල් එක්ස්ෆොලියේටර්ස් නිසා වෙන්න පුළුවන්. අවුවට ගිහිල්ලා ඇති වෙලා තියෙන්න පුළුවන් සන්බර්න්ස් වගේ තත්ත්වයන්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන්ගෙන් ඔයාලට මිදෙන්න ගොඩක් හොඳ සීරම් එකක් තමයි මේ බැරි සපෝට් සීරම් එක. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර ඔයාලට දැනගන්න පුළුවන් දවසේ ඕනෑම වෙලාවක අපේ පළපුරුදු බියුටි ඇඩ්වයිසර්ස්ලා හා සම්බන්ධ වෙන්න. මම ඒ අදාළ දුරකථන අංකයන් සඳහන් කරන්න සහ සෝෂල් මීඩියා හරහා අපව සම්බන්ධ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ 100% ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ඔයාට cosmetics.lk අපේ ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. ඉතා විශ්වාසවන්තව. ඉතින් මේ ගැනත් මතක් කරන්න ඕන. සහ ඔය අභ්‍යන්තර පෝෂණය ගැන හිතන්න ඕනේ. අනිවාර්යයෙන්ම වගේ අභ්‍යන්තර පෝෂණය ගැන හිතන කෙනෙක් නම් ඔයාට පුළුවන් supplementwall.lk අපේ ආයතනයෙන් 100% ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. විශේෂයෙන් කියන්න ඕනේ ඔවුන්ගේ YouTube channel එකට ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔවුන් supplements, vitamins වගේ ගොඩාක් දේවල් ගැන වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට යම් අයිඩියා එකක් ඒව මිලදී ගන්න පෙර ලබා ගන්න නම් ඒ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් මේ වගේම වීඩියෝකින් නැවතත් එනකන් සියලු දෙනාටම සුබ දවසක්.